හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ඇඟ හදාගන්නේ? නැත්නම් කොහොමද ඇඟ බස්සගන්නේ කියන ප්‍රශ්නේ. මේක හරිම සරල දෙයක්. ඔයා ඇඟ හදාගන්න ඕනේ නම් ඔයා කැලරි සර්ප්ලස් එකකට යන්න ඕනේ. කැලරි සර්ප්ලස් එකක් කියලා කියන්නේ ඔයා දවසකට කැලරි 2000ක් ගන්නවා නම් ඔයා 2500ක් 2400ක් වගේ සර්ප්ලස් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් කන කෑම ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. අපි හිතමු ඔයා මහතෙක් කෙනෙක් කියලා. ඔයාට ඕනේ ඇඟ බස්ස ගන්න නම් ඔයා කැලරි ඩිෆිසිට් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දවසකට කැලරි 2000ක් ගන්න කෙනෙක් නම් ඔයා ඒක කැලරි 1800ක් 1600ක් වගේ ප්‍රමාණයකට අඩු කරගන්න ඕනේ. තවත් කට්ටියක් ඉන්නවා හાર્ඩ් ගේනර්ස්ලා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙට්ටුයි කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. ඒත් බලාපොරොත්තු අත්තරගන්න එපා. ඔයා හොඳින් කෑම කාලා වේට් ට්‍රේනින් කරන්න පටන් ගන්න. අනික් කට්ටිය වගේ ඉක්මනින් ඇඟ හදාගන්න බැරි වුණත් අවුරුදු 2-3ක් ඇතුළත ඔයාට ඔයාගේ ඩ්‍රීම් ෆිසික් එකට ළඟා වෙන්න පුළුවන්. ඇඟ හදන කට්ටියට සප්ලිමන්ට්ස් ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඕගොල්ලෝ අමතක නොකර මේ channel එක subscribe කරන්න.